මහත් තරුණ පරම්පරාවටම කියන් අබ්බ පාපස්සා කරලා හිතකින්වත් වැරද්දක් කරන්න එපා. අනෙකගේ හිත රිද්දන්න එපා. කුසල් වඩන් ධර්මයට අනුව ජීවත් වෙන්න. හරි හොඳට සත්පුරුෂෝ විදිහට අවසාන අවවාදය තමයි ඕන තරම් අපිත් එක්ක ඉන්න අනෙක් මිනිස්සු ගාව අසත්පුරුෂකම් තියෙන්න පුළුවන්. නොමිනිස්කම් තියෙන්න පුළුවන්. නොහික්මුණු දඩප්පර උද්දච්චකම් තියෙන්න පුළුවන්. අපි ගාව මොනවාද තියෙන්න ඕන? සත්පුරුෂකම තියාගන්න. මිනිසත්කම තියාගන්න. උද්දච්චකම නොහික්මුණුකම නැති කරගන්න. කාලෙකින් හම්බෙච්ච මිනිසත් භාවයේ තුල හොඳට වැඩ කරන ඔය අතපයි මේ ආත්මයට හොඳට වැඩක් කරගන්න. අත්ත පුඤ්ඤෝ භයත්ත නන්දති. මෙලොව පින් කරපු මිනිස්සු දෙලොවම සතුටු වෙනවා. ඒ සඳහා අවශ්‍ය ශක්තිය වර්තමාන තාරුණ්‍යයට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා. සාදු කියලා මම ප්‍රාර්ථනා